ආයිබෝන් වාසනාවන්ත දවසක් කියලා පිළිගන්නවා ඇග්‍රිකල්චරල් අප්ඩේට් මගේ YouTube channel එකට. අද අපි බලන්න යන්නේ 2026 7 වෙනි මාස 2 වෙනිදා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ගණන් කොහොමද කියලා. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. ගෝවා කිලෝ එකක මිල 80ත් 100ත් අතර වාර්තා වෙනවා. මල් ගෝවා කිලෝ එකක මිල 350ත් 400ත් අතර වාර්තා වෙනවා. රතු ගෝවා මිලක් නම් අද වාර්තා වෙන්නේ නැහැ. බොංචි කිලෝ එක රුපියල් 250 280ත් අතර. ලීස් කිලෝ එක රුපියල් 150 260ත් අතර. කැරට් රුපියල් 230 240ත් අතර. කොළ බීට් රුපියල් 220ත් 230ත් අතර. කට් බීට් රුපියල් 260ත් 300ත් අතර. තක්කාලි රුපියල් 200ත් 280ත් අතර. කැකිරි රුපියල් 100ත් 160ත් අතර. පිපිඤ්ඤා රුපියල් 60ත් 80ත් අතර. අර්තාපල් 230ත් 240ත් අතර. වැටකොළු රුපියල් 120ත් 130ත් අතර. බණ්ඩක්කා රුපියල් 150ත් 160ත් අතර. පතෝල රුපියල් 140ත් 150ත් අතර. කරවිල රුපියල් 280ත් 300ත් අතර. තුඹ කරවිල රුපියල් 600ත් 700ත් අතර. වට්ටක්කා රුපියල් 100ත් 120ත් අතර. බටානා රුපියල් 300ත් 320ත් අතර. එළබටු රුපියල් 130ත් 140ත් අතර. වම්බටු රුපියල් 120ත් 200ත් අතර. බෝලබටු රුපියල් 100ත් 150ත් අතර. දම්බල රුපියල් 200ත් 300ත් අතර. මෑකරල් රුපියල් 80ත් 150ත් අතර. මුරුංගා රුපියල් 300ත් 500ත් අතර. කෙසෙල්මු රුපියල් 80ත් 100ත් අතර. අම්බරැල්ල රුපියල් 180ත් 200ත් අතර. දෙහි රුපියල් 300ත් 330ත් අතර. මාළු මිරිස් රුපියල් 250ත් 300ත් අතර. අම්මිරිස් රුපියල් 700ත් 750ත් අතර මිලකට. වියලි මිරිස් රුපියල් 1050ත් 1100ත් අතර මිලකට. ණය මිරිස් රුපියල් 500ත් 800ත් අතර මිලකට. ඒ වගේම ඉඟුරු රුපියල් 850ත් 900ත් අතර මිලකට. කහ රුපියල් 200ත් 210ත් අතර මිලකට. පොලොස් රුපියල් 80ත් 100ත් අතර මිලකට. රතුරු ලුණු කිලෝ එක රුපියල් 250ත් 300ත් අතර මිලකට. ඒ වගේම බී ලුණු කිලෝ එක රුපියල් 180ත් 190ත් අතර මිලකට. පිපිඤ්ඤා රුපියල් 180ත් 190ත් අතර මිලකට. මේ වගේ දිනපතා අලුත් වෙන එළවලු මිල ගණන් දැන ගැනීමට අපගේ ඇග්‍රිකල්චරල් අප්ඩේට් YouTube නාලිකාව subscribe කරන්න. Thank you.